right guys, ඉතින් WSN new update version එකේ තියෙන වැදගත්ම අපිට අත්‍යවශ්‍යම features එකක් තමයි features කිහිපයක් දැන් මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට WSN interface එක පේනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් මේ වම් පැත්තේ යටම option එකට ගිහිල්ලා මෙන්න මේ වගේ icon වල names ටික පේන විදිහට හදාගන්න. ඉතින් මෙන්න මෙතනින් අපිට අවශ්‍ය දැන් අපේ වැඩේට අවශ්‍ය option එක තමයි මේ tool කියන මෙන්න මේ select කරන option එක. ඉතින් මෙතනින් උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මේ tools යටතේ number tools, group tools, scraps, ඒ වගේම wormer කියලා option කිහිපයක් තියෙනවා. ඉතින් මෙතන number generator කියන option එක ඔයාලට වැදගත් වෙනවා. ඔයාලට ඔයාගේ number එකක් generate කරගන්නවා නම් WhatsApp වලට ඒක WhatsApp number එකක් යටතේ කිහිපයක් generate කරගන්නවා නම් area එකත් එක්ක. ඉතින් ඊට පහලින් තියෙනවා number filter. උදාහරණයක් විදිහට ඔයාගේ WhatsApp numbers Excel sheet එකක තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් පරණ numbers කිහිපයක් තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී මේ numbers 1000න් numbers කිහිපයක් දැන් වැඩ නැතුව ඇති. එක්ක WhatsApp නැතුව ඇති, බෑන්ඩ් වෙලා ඇති, mobile phone එයාලගේ නැති වෙලා ඇති. සමහරකට ඒ WhatsApp වැඩ කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැනට available WhatsApp කොච්චරක් තියෙනවද? ඒ WhatsApp එකෙන් 1000ක් ගත්තොත් එහෙම 1000න් 100ක් වෙන්න නැති වෙන්න පුළුවන්. 900ක් WhatsApp available තියෙනවා. නමුත් ඊටු 100ම WhatsApp available වෙන්නේ නැහැ. WhatsApp account නැහැ. ඉතින් ඔයාලට එතනින් ඒක convert කරලා filter කරගන්න පුළුවන් මෙන්න මේ option එක හරහා. ඉතින් මම යනවා දෙවෙනි option එකට. මේ group tools කියන option එකට. ඉතින් මෙතනදී ඔයාලට කරන්න පුළුවන් විශේෂ වැඩ ගොඩක් තියෙනවා. group create කරන්න පුළුවන්. අලුත් group එකක් මෙතනින් create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම ඔයාලට ඔයාගේ group එකේ link එකක් create කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. date එකක් දාලා දිනයක් දාලා ඔයාගේ link එක generate කරගන්න පුළුවන්. ඒ වගේම මේ bulk add members කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එකේදී ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp group එකකට membersලා Excel sheet එක එහෙම නැත්නම් membersලා CSV sheet එක දිනනවා නම් ඒ කට්ටියන්ගේ numbers ටික ඔයාලට add කරගන්න. නමුත් WhatsApp ලගේ අලුත් rules ඒ කියන්නේ නීතිමාලාව අනුව සමහරක් අවස්ථාවලදී bulk group එකකට membersලා add කරද්දී බෑන්ඩ් වීමේ අවදානම වැඩි. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ WhatsApp number එකේ strength එකත් එක්ක. ඉතින් අපි ඒක ඔයාට කැමති නම් use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා use කරනදී ඔයාගේ groups ගොඩක් තියෙන. එහෙම නැත්නම් ඔයාගේ personal business number එකක් නැතුව වෙනම number එකක් අරගෙන ඒකට group එකක් create කරලා ඒ group එකට members add කරගන්න. එතකොට ඔයාගේ WhatsApp එක suspend වුණත් ඔයාගේ business එකට එහෙම නැත්නම් ඔයාගේ personal එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. number එක ban වුණත් ඒක recovery කරගන්න පුළුවන්. මොකද ඔයාගේ personal හෝ business number එකක් ban වුණොත් එහෙම ඔයාට ඒ අවස්ථාවේදී ඒ යන පැවිදි ක්ෂේත්‍ර තුල ඇතුළත business එකේ ඒ වගේම ඔයාගේ personal දේවල් අන්න ඒ ටික ඔයාට මගහැරෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ option ටිකෙන් මෙන්න මේක තමයි කරගන්න පුළුවන්. ඊට එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්නම් scraper කියන option එක හරහා අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන පුළුවන් web scrap. ඒ වගේම Google Map එකේ data අපිට scrap කරගන්න පුළුවන්. social data extract කරගන්න පුළුවන්. ඒ වගේම group extract කරගන්න පුළුවන්. ඉතින් මේ scrap කරනකොට එහෙම නැත්නම් extract කරනවා. දෙයක් අපි දත්ත ගබඩාවක මොන හරි තියෙන දෙයක් අපි ඒ ටික එකතු කරලා දත්ත ටික ගන්නවා. ඉතින් ඒක ගන්නකොට ගොඩක්ම වැදගත් වෙනවා. මම ගොඩක් වෙලාවට ඔයාලට මේ හඳුන්වලා දෙන්න යන්නේ මේ Google Maps කියන එකයි social කියන option එක යටතේ කොහොමද අපි අපිට අවශ්‍ය data හොයාගන්නේ කියලා. ඉතින් මෙතනම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ keywords යටතේ තියෙනවා. ඔයාලට search කරන්න පුළුවන් keyword එක. ඉතින් මෙන්න මේකේ වැදගත්ම දේ තමයි platform එක. ඉතින් all of Google, LinkedIn, Facebook, Instagram, Telegram, TikTok, YouTube. ඉතින් මේ social media අපි use කරන වැදගත්ම social media ටික තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි මේ LinkedIn එකේ Facebook එකේ data extract කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට උදාහරණයකට පෙන්නනවා LinkedIn එකේ data කොහොමද අපි extract කරගන්නේ. ඉතින් ඔයාලට අවශ්‍යයි ඔයා මොකක් හරි campaign එකක් කරනවා. ඔයාලට මේ ලංකාවේ ඇතුළේ doctors ලගේ Gmail address එක, ඒ වගේම එයාගේ නම, address එක, ඒ වගේම mobile number එක, WhatsApp number කියන මේ details ටික ඔයාලට අවශ්‍යයි ඔයාගේ ඒ campaign එක කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන doctor කියලා keyword එක දෙනවා. ඉතින් මේ keyword එක දීලා අපිට පුළුවන් මෙතනින් search කරන location එක ශ්‍රී ලංකා කියලා මම මෙන්න මේ විදිහට දෙනවා. right. ඊට පස්සේ මම මේකෙන් තෝරන්නේ LinkedIn කියන option එකෙන් තමයි LinkedIn එකේ ඉන්න doctors ලගේ numbers එක තමයි දැන් මේ වෙලාවේ මම scrap කරගන්න යන්නේ. right. ඊට පස්සේ අපිට මෙතනින් pages කීයක්ද අවශ්‍ය කියලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේම මම මේකේ pages 3ක් දෙනවා දැනට. start search කියන option එක දීලා පොඩි වෙලාවක් යනකොට මෙන්න මෙහෙම ඔයාට ලංකාවේ ඇතුලේ තියෙන ලංකාවේ location එකේ doctors ලගේ LinkedIn එක through තියෙන numbers ටික
name ටික. right? අන්න ඒ වගේ දත්ත කිහිපයක් ගන්න පුළුවන්. ඉතින් මේ numbers ටික විතරක් වාට copy කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටික CSV කට export කරගන්නත් පුළුවන්. මෙන්න මේ option එකට ගිහලා මෙන්න මේ විදිහට export කියලා දෙනාට පස්සේ වාට මෙන්න මේ විදිහට වාගේ PC එකේ folder එක මේක save කරගන්න පුළුවන්. ඉතින් ඒක ලේසි දෙයක්. ඉතින් මෙතනින් මම pages සංඛ්‍යාව සාමාන්‍යයෙන් තව වැඩි කරලා දෙනවා නම් මෙතන 5ක් කියලාම දෙනවා නම් මට එතනින් search කරලත් අන්න මේ විදිහට pages ගන්න වැඩි වෙන්න අපිට දත්ත කොච්චරක් ඕනද කියන එක අපිට දෙන්න පුළුවන්. pages සංඛ්‍යාව වැඩි වෙන්න අපිට අපේ data ප්‍රමාණය collect කරගන්න පුළුවන් data ප්‍රමාණය වැඩි වෙනවා. right මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට LinkedIn එකක පෙන්නුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා 4ක් ආවා දැන් data 6 7 එහෙම වැඩි වෙනවා. ඉතින් අපිට අවශ්‍ය data ප්‍රමාණය දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා මෙතන 20 කියලා දුන්නත් ඔයාට එතකොට data 20ක් search වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් doctors ලගේ Gmail address එක තියෙනවා. ඒ වගේම LinkedIn එකේ යාලගේ profile link එක තියෙනවා. mobile numbers තියෙන එකේ mobile numbers ටික ඔයාලට collect කරගන්න පුළුවන්. ඉතින් right අපි යන් එනවා නම් ඊළඟට Facebook එකේ data ටිකක් extract කරගන්න යමු. Facebook කියලා ගහලා අපි මෙතන ගහමු අපිට අවශ්‍ය විදිහට මෙතන පල්ලෙහා දීලා තියෙනවා real estate වල agents ලගේ. එහෙම නැත්නම් web developers ලගේ. අපි random මොකක් හරි අපිට අවශ්‍ය දෙයක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මෙතන keyword එකක් ඔයාලා type කරලා මම teachers කියලා දෙනවා. teachers කියලා දීලා ශ්‍රී ලංකාවේ location එක මෙතන අපි සාමාන්‍යයෙන් 5ක් වගේ දෙමු. Facebook කියලා දීලා start search කියන option එක මෙන්න මේ විදිහට දෙනවා. right. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේම Facebook එකේ teachers ලගේ එහෙම නැත්නම් name ටික මොනවා හරි academy තියෙනවා නම් academy වල විස්තර ටික ඒ වගේම එයාලගේ mails ටික Facebook address ටික මෙන්න මේ වගේ collect කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට ඒක ICT අවශ්‍ය විදිහට subject එකත් එක්ක bio maths ඒ වගේම art විෂයන් commerce කරන අයගේ අන්න ඒ වගේ ICT වගේ subject වශයෙන් උත් අපිට rows ටික මෙන්න මෙහෙම පල්ලෙහාට ගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට export කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි social media extract එකෙන් අපි data extract කරගන්නේ. ඉතින් මේක අලුත්ම මේ අපේ WS Center 6 වලින් පස්සේ ආපු අප්ඩේට් එකේ features එකක්. ඉතින් කලින් මේ software ගොඩක් තිබුණේ separate. social data extract කරන්න එක software එකයි, Google Map data extract කරන්න එක software එකයි. අන්න වගේ වෙන වෙනම තිබ්බ එක තැනකට ගෙනල්ලා එකම software එකේ include කරලා ඔයාලට මේ අවශ්‍ය විස්තර ටික ලබා ගන්න, අවශ්‍ය data ටික scrap කරන්න, එහෙම නැත්නම් extract කරගන්න ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම Google Map එක ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්. අපිට අවශ්‍ය Google Map එකේ තියෙන data එක extract කරගන්න උදාහරණයක් විදිහට මෙතන search කරන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට අපේ මෙතන dentist in ශ්‍රී ලංකා කියලා ගහුවොත් එහෙම කොහොමද එන්නේ කියලා අපිට search කරන්න පුළුවන්. ඉතින් අපි ඒක search කරලා බලමු කොහොමද අපිට අවශ්‍ය විදිහට data ටික extract කරගන්න පුළුවන් Google Map එක through. ඔයාලා දන්නා ගොඩක් වෙලාවට මේ Google Map එකෙත් අපිට data extract කරන්න software කිහිපයක්ම තිබුණා. lead extractor software එක, එතකොට Google Map data extractor software එක, social data extractor software එක, අන්න ඒ වගේ software කිහිපයක්ම තිබුණා. right. දැන් බලමු අපි කුරුණෑගල district එකේ එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල උදාහරණයක් විදිහට district එකේ dentist එහෙම නැත්නම් dental care අපි කොහොමද search කරලා ගන්නෙ? අපිට පුළුවන් මෙන්න මේ විදිහට right. අපි මේ විදිහට start script කියන එක මෙතනින් දෙනවා. බලමු අපිට data කොහොමද මෙතනදී extract වෙන්නේ කියලා. right. ඔන්න දැන් බලා ගන්න පුළුවන් මෙතන extract වෙනවා අපිට අවශ්‍ය data ටික. මෙන්න මේ වගේ name එක, mobile number එක, address එක, website එකක් තියෙනවා නම් website එක, email එකේ තියෙන data extract කරනවා මෙතනදී. මේ එන්නේ කුරුණෑගල තියෙන dental care ආයතන ටික. dentist ලගේ ආයතන ටික. ඉතින් අන්න ඒ වගේ මම උදාහරණයක් වාට කිව්වේ මෙතන 50 වෙනකන් data වාට collect වෙනවා. ඉතින් location එකත් එක්ක දෙන්න වාට කෙලින්ම මේ software එක දෙනවා ලේසි වාට මොකක් හරි hotel එකක් දෙනවා නම් මොකක් හරි දෙනවා නම් එහෙම වාට අර අපි Google Map එකේ දුන්නාට පස්සේ එනවට වඩා වාට මෙතනින් කෙලින්ම set එකක්ම එකපාර extract කරගන්න පුළුවන් Excel sheet එකකට. මුලින් ඉඳලා අරගෙන ඉවරලා 50ටම call ගහන්න පුළුවන්.
50ට මැසේජ් කරන්න පුළුවන්. ඔයාගේ කැම්පේන් එකක් තියෙනවා නම් කැම්පේන් එක කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට අවශ්‍ය මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකට කතා බහ කරලා දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනා software එකේ features එකක් තමයි මේ අලුතෙන් ආපු WS Center software එකේ මේ tools option එකේ Google Map හා social කියන option දෙක. ඉතින් මම මේක එහෙමම back කරන්නම්. දැනට එක්ස්ට්‍රැක්ට් වෙලා තියෙන්නේ. මම ඒක එහෙමම තියලා වෙබ්සයිට් කියන ඔප්ෂන් එකට යනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට වෙබ්සයිට් එක්සැම්පල් එකක් විතර මෙතන දීලා තියෙනවා. මොකක් හරි ඔයාලට සයිට් එකක් තියෙනවා නම් ඒ සයිට් එකට අදාළව තියෙන ඩොමේන්ස් මොනවද තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් සර්ච් කරන්න. ඒක ගොඩක් අපිට වැදගත් වෙන්නේ. අපේ අවස්ථාවේ සමහරක් වැදගත් පුද්ගලයෝ ඉන්නවා වෙබ්සයිට් හොයාගන්න. ඒ සම්බන්ධව ස්ටඩි කරන කට්ටියන්ට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මේ group කියන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ group කියන ඔප්ෂන් එක ඔයාලට පුළුවන් කීවර්ඩ් එකක් දීලා ඉවරලා ඒ කීවර්ඩ් එකට අදාළ group මොනවද තියෙන්නේ කියලා සර්ච් කරගන්න. ඉතින් මේකට ඇත්තටම මේක ඔයා දෙන කීවර්ඩ් එක අනුව තමයි මේක සර්ච් වෙන්නේ. ඉතින් මම මේ වගේ පොඩි කීවර්ඩ් එකක් දෙනවා school in Sri Lanka කියලා. ඊට group එක අපිට find කරගන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය විදිහට ඔයාට අවශ්‍ය data ටික පහලින් ගන්න පුළුවන්. ඉතින් මම මේ උදාහරණයක් විදිහට මේ ඔයාට හඳුන්වලා දුන්නේ. මේ software එක ඇත්තටම develop වෙන්න තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට. ඩෙවලොප් වෙන දේවල් ගොඩක් එක්කම අලුත් ෆීචර්ස් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවට අපි අලුතෙන් ටියුටෝරියල් වීඩියෝස් ඒ ඔප්ෂන් ආවට පස්සේ ඔයාලට දෙන්නම්. රයිට්. ඊට පස්සේ මේ Verma කියන ඔප්ෂන් එකෙන් පුළුවන් ඔයාගේ WhatsApp number එක. ඔයා යූස් කරන WhatsApp number එක. පරණ number එකක් නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. bulk messages යවනකොට band වීම දාන්න ගොඩක් අඩුයි. නමුත් අලුත් number එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ software එක යූස් කරලා ඉවරලා software එකෙන් WhatsApp numbers දෙකක් අතර combine කරලා messages automatically දෙපැත්තට යවන්න. ඔයා උදාහරණයක් විදිහට WhatsApp number A වලින් B වලට යවනවා hi. B වලින් A වලට එනවා hi. අන්න ඒ වගේ එයාලගේ communication එක WhatsApp අතර තියෙන messages යවන ක්‍රමවේදය ඔයාට manually අතින් යවන්න නැතුව automatically මේ software එක through කොච්චර වෙලාවකින් message එකක් send වෙන්න ඕනද අන්න ඒ වගේ message එක හදලා දාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාට පහසු දෙයක්. ඉතින් මේ account Verma කියන option එකෙන් ගන්න එක තමයි වෙන්නේ. ඉතින් වැදගත්ම ඔප්ෂන් එක තමයි මේ scraper කියන ඔප්ෂන් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න data කොහොමද කියන එක. ඉතින් මම හිතනවා ඔයාලා දැනට ලොකු දැනුමක් ගන්න ඇති මේ features එකේ. tools කියන ඔප්ෂන් එකෙන් හොඳ දැනුමක් ගන්න ඇති. ඉතින් අපි step by අනිත් features ගැන කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. මේකේ full video එක තියෙනවා අපේ YouTube එකේ. ඔයා software එක purchase කරලා තියෙනවා නම් ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම මේ කොටස අවශ්‍යයි විතරක් මම අපේ WhatsApp community එකේ viral lanka VIP group එකේ ඔයාලට දාලා තියෙනවා බලන්න පුළුවන්. මේ අලුත් update එකේ new version එකේ full video එක අපේ viral lanka VIP group එකේ ඒ වගේම viral lanka community එකේ link එක දාලා ඇති YouTube channel එකේ තියෙනවා. ගිහින් බලන්න එකතු වෙන්න හැමෝටම ජය වේවා. ස්තුතියි.